ඉතින් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඒ වගේම ආයෙමත් සැරයක් මම මගේ channel එකට ඔයගොල්ලෝම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ vlog එකෙන් ගේන්නේ ඔයාලට අපි කොහොමද ලංකාවට යන රෙඩි වුනේ කියන එක. ඉතින් මේක පුරාවටම ඔයගොල්ලන්ට බඩු ලෑස්ති කරගත්ත හැටි, ඊට පස්සේ අපි යන විදිහ ඔක්කොම මේකේ මම ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට කියන්නම් අපි අපේ ගෙදර කට්ටියට කියලා නැහැ තාම අපි ටිකට්ස් දැම්ම කියලාවත්. මොකද අපි යාළුවා සර්ප්‍රයිස් කරන්න තමයි යන්නේ. ඉතින් අපි ටිකට්ස් දැම්මේ ඔක්කොම ටිකට්ස් අපි දෙන්නගෙම ටිකට්ස් අපි දැම්මේ ටැබි එකෙන්. ඒක හේතුව තමයි ටැබි එකේ අපිට පුළුවන් ඒක 4 ඉන්ස්ටෝල්මන්ට් වලට පේ කරන්න. ඉතින් අපිට සල්ලි ඉතුරු කරගන්න බඩු ගන්න දේවල් වලට ඉතින් ලොකු වියදමක් යන නිසා අපි තීරණය කරා ටැබි එකෙන් ගෙවන්න දාන්න. ඉතින් ඇත්තටම කියනවා නම් මේ ටැබි ඇප් එක නම් සුපර්බ් කියලා නිම කරන්න වචන නැහැ. මම ගොඩක් බඩු එකකින් ගත්තා. මොකද අපිට ගොඩක් ලොකු ගාණක් ගෙවන්න ඕනේ නැහැ. ඒක වාරික වශයෙන් පොලි රහිතව ගෙවන්න තියෙන එක තමයි ඒකේ තියෙන හොඳම දේ. ඉතින් ටැබි එකෙන් ගොඩක් බඩු පර්චේස් කරා. ඒ විතරක් නෙමෙයි අපි අපේ බැගේජ් වල අරන් යන්නේ ගොඩක් සැහැල්ලු බඩු ලොකු බඩු සේරම අපි බඩු පෙට්ටියකින් ඒ කියන්නේ කාගෝ එකකින් අපි දැම්ම ලංකාවට. හාල් කිලෝ ගණන් පිටි ඒ වගේ දේවල් ඒ වගේ මට ආපු ඕඩර්ස් ඒ ඔක්කොම දේවල් අපි දැම්මේ බඩු පෙට්ටියකින්. ඉතින් මොකද අවුරුද්දටනේ යන්නේ. අවුරුද්දට ගියාම කන්න බොන්න ඕනේ. ඊට පස්සේ නෑ උන්ට ටැග් දෙන්න ඕනේ. ඉතින් ඒවා ගොඩක් දේවල් තියෙනවානේ. ඉතින් මේ වෙනකොට අපි කාගෝ එකට බඩු දාලා ඉවරයි. මොකද කියනවා නම් මාසෙකට කලින් කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට අප්‍රේල් 13 ලංකාවට යනවා නම් අනිවාර්යයෙන් මැයි වල වෙනකොටවත් අපි බඩු පෙට්ටිය දාන්න ඕනේ. මොකද සීකාකෝ එකක් සාමාන්‍යයෙන් මාසයක් දවස් 25ක් අතර කාලයක් යනවා ලංකාවට යන්න. ඉතින් ඒ නිසා අපි දැන් මේ වෙනකොට බඩු පෙට්ටිය දාලා ඉවරයි. ඉතින් ඒකේ වීඩියෝස් ටිකක් මම දාන්නම්. ඉතින් අපි ඇත්තටම දැන් වැඩට යන්නේ කවද ලංකාවට යන්නේ කවද ලංකාවට යන්නේ. ඒ වගේ ෆීලින් එකකින් ඉතින් ගොඩාක් එක්සයිටඩ්. මොකද ලංකාවේ ඉන්න අපේ ආදරණීයනේ හැමෝම බලන්න අපි අලුත් අවුරුද්දට ලංකාවට යන්නේ. ඉතින් ඒ නිසා ගොඩාක් එක්සයිටඩ්. ඒ වගේම තමයි අපිට මේ වෙනකොට මෙහෙ ඔයගොල්ලෝ දන්නවා ඇති අවුරුද්දකට සැරයක් දවස් 30ක නිවාඩුවක් තියෙනවා. ඉතින් අපි දවස් 30ක නිවාඩුවල තමයි මේ ලංකාවට යන්නේ. ගිය අවුරුද්දේ මාර්තුල වෙඩින් එකට ගියා. වෙඩින් එකට ගිහලා හරියට මාස අවුරුද්දකට පස්සේ තමයි මේ අපි යන්නේ ආයෙම. ඉතින් අපි බලමු කොහොමද අපේ ගමන කියලා. ඉතින් මගේ channel එක subscribe කරන්න, ඒ වගේම like එකක් දාන්න, comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි වැකේෂන් යන්න දොයාගත්ත දවසුත් එක්ක රාමදාන් නිසා ගොඩාක් ඔෆර්ස් තිබුණා. ඉතින් අපි ගොඩාක් බඩු ගත්තේ කැරිෆෝර් එකෙන්, ලුලු එකෙන්, ඩේ ටු ඩේ එකෙන්. ඉතින් කන බොන බඩු ගොඩාක් ගත්තේ කැරිෆෝර් එකෙන්, ලුලු එකෙන්, අනිත් ඒවා අපි ගත්තේ ඩේ ටු ඩේ එකෙන්. ඉතින් මේ සිකුරාදා දවසක් අපි යනවා ලුලු එකටයි කැරිෆෝර් එකටයි බඩු ගන්න. ඇත්තටම කියනවා නම් රාමදාන් නිසා ගොඩාක් ඔෆර්ස් වලින් අපිට බඩු ගන්න පුළුවන් වුණා. චොක්ලට්ස්, ටොෆි වගේ දේවල්. ඒ වගේම තමයි අපි මේ හැමදේම self check out කරගත්තා. ගොඩක් වෙලා counters වල රස්තියාදු වෙන්නේ නැතුව. ඉතින් ඕගොල්ලෝ දැන් බඩු ගන්න යනවා නම් ගොඩක් වෙලාවට ගොඩාක් රටවල් වල මේ self check out option එක තියෙනවා. ඒ නිසා ඕගොල්ලොත් ඒක use කරන්න. ඒක හරිම ලේසි. අපිට QR එක scan කරලා අපිටම බඩු ගෙවාගෙන අපිටම බෑග් වලට දාගෙන එන්න විතරයි තියෙන්නේ. තව දෙයක් තමයි මම ගොඩාක්ම ඔන්ලයින් shopping තමයි කරේ. ඒකට හේතුව තමයි මට ටැබි කාඩ් එක සහ මගේ ටැබි එක හොඳටම මට වැඩ කරන නිසා. ඉතින් මම ටැබි එකෙන් ගොඩාක් බඩු ඕඩර් කරා. ඉතින් මේ තියෙන මේ වගේ ඕඩර් කරපු බඩු මම අම්මට කේක් items, ඒ කියන්නේ කේක් හදන්න ඕන දේවල්, එතකොට chia seeds, ඒ වගේ ගොඩක් දේවල් ගත්තා. ඒ විතරක් නෙමෙයි මම phones ඒ හැමදේම ගත්තේ ටැබි එකෙන්. ඒ වගේම මේකප් අයිටම්ස් වගේක් ඕඩර් කරා. ඉතින් ඒවත් හොඳම විදිහට ඇවිල්ලා තිබුණා. ගාන්ට ගෙදරට පැක් කරලා හොඳට. මම මේ ඔක්කොම දැන් මේ අන්බොක්ස් කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන ටැබි එකෙන් මම ඕඩර් කරපු ෆෝන්ස්. ඉතින් මේවත් ඔක්කොම ආවා. මට වාරික 4කට ගෙවන්න තමයි මම මේවා දාගත්තේ. ඉතින් ඇත්තටම ඒ නිසා මට ගොඩාක් හොඳට වියදම් කරලා මේ පාර බඩු අරන් යන්න පුළුවන් වුණා. මේ අපිට 4 ඉන්ස්ටෝල්මන්ට් වලට ගෙවන මේ ඔප්ෂන් එක ටැබි එකෙන් දෙන නිසා. ඉතින් මම මේ පෙන්නන බඩු පොඩ්ඩක් විතරයි. මොකද කියනවා මම බඩු පෙට්ටියෙත් ගොඩාක් බඩු ලංකාවට යවලා ඉවරයි. ඉතින් මම මේ ටැබි එක නිසා ගොඩාක් බඩු ගත්තා. ඉතින් ඔයත් UAE ඉන්න කෙනෙක් නම් ඔයාලටත් පුළුවන් මේ ටැබි එක යූස් කරන්න. ඇත්තට මේක මාරම හොඳයි. මොකද ඔයාලට හොඳට shopping කරන්න පුළුවන්. ගොඩාක් branded දේවල් ඕගොල්ලොන්ට ගෙවන්න ගන්න උනත් මේ option එක නිසා පුළුවන්. ඒ නිසා ඔයාලත් මේක try කරලා බලන්න. මමත් highly recommend කරනවා. ඉතින් ඔහොම බඩු ටික ගද්දී මම ගොඩක් වෙලාවට ඇඳුම් ගන්න ගියේ Mall of Fabrics එකේ center point එකට. ඉතින් මේකෙන් මම ඇඳුම් ගත්තා. හොඳ ඇඳුම් ගොඩාක් ගත්තේ මම මේකෙන්. ඒ වගේම කැරිෆෝර් එකේ ඒ දවස්වල offers තිබ්බ නිසා මම ওই සාමාන්‍ය අපි ගෙදරට නදින ඇඳුම් ගොඩාක් ගත්තේ කැරිෆෝර් එකෙන්. ඉතින් මේ දවස්වල MOE එකේ කියන්නේ Mall of Fabrics එකේ ගොඩාක් සෙනග හිටියා. මොකද රාමදාන් නිසා. නමුත් ඉතින් කොහොම හරි ඕන කරන බඩු ටික ගත්තා. ඉතින් එදා දවසේ උදේ මගේ වැඩ ටික උනේ මෙන්න මෙහෙම. කලින් දවසේ අපොයින්ට්මන්ට් එක දාගත්ත සැලූන් එකට. ඒ නිසා මට ගිහිලා මගේ වැඩ ටික කරගන්න පුළුවන් වුණා. මේ සැලූන් එක highly recommend කරනවා. මේ කල්කේල් ගේට් එකේ top to toe සැලූන් එක. ගොඩක් අය ඉතින් කියනවා ඉතින් මේක expensive අයියෝ අනිත් ඒවාට සාපේක්ෂව. නමුත් මම
මට ඕන වැඩ ටික ඉතින් මට ගානට කරගන්න පුළුවන් නිසා මම මෙතනට යනවා. ඒ වගේම යාළුවගේ සර්විස් එකත් ගොඩක්ම හොඳයි. අපිට ඕන විදිහට කරලා දෙනවා. ඉතින් පිරිසිදුයි තැන. ඉතින් මම ගොඩක්ම කැමති ඒ දේවල් වලට. ඉතින් ඔහොම මගේ වැඩ ටික වෙනකොට ඉතින් මගේ හස්බන්ඩ්ුත් එයාගේ වැඩවලට මේ වෙලාවේ ගිහිල්ලා හිටියේ. මොකද අපි උදේ අපි දෙන්නම බිසි වුණා. මොකද ඔන්න එදා තමයි අපිට පොඩ්ඩක් අපි ගැන හිතන්න ටයිම් එකක් ලැබුණේ. හේතුව තමයි අනිත් දවස් ටිකේම අපි shopping කළා. ඉතින් හෙම්බත් වෙලා තමයි ගෙදර එන්නේ. ඉතින් අපි කලින් දවසේ උදේ තමයි අපේ වැඩ ටික කරගත්තේ. ඉතින් මෙතනින් මම්මගේ nails ඊට පස්සේ මගේ medicure pedicure හැමදේම කරගත්තා. එතකොට facial එකක්, hair treatment එකක්, ඒ වගේ ඔක්කොම මට ඕන කරන treatments ටික මම මෙතනින් කරගත්තා. මොකද ලංකාවට යන්නේ විවේකයෙන් ඉන්න නිසා. ඉතින් ඒ නිසා මේක ඔක්කොම complete කරගෙන තමයි මම ඉතින් සැලොන් එකකින් ගියේ. ඔන්න ඔය වැඩ ටික ඉතින් ඔක්කොම ඉවර වෙලා එයාපෝට් එකට ආවා අපි හවස. පැය 2:00මාරකට 3කට විතර කලින් අපි ආවා. මේ තියන්නේ ඇතුලේ මෙට්‍රෝ එකකින් අපි යන්න ඕනේ අපේ ෆ්ලයිට් එක තියෙන තැනට. ඉතින් එතන ඩියුටි ෆ්‍රී එකකින් බඩු ටිකත් අරගෙන දැන් මේ වෙනකොට අපි ඔක්කොම අපේ බෑග්ස් දාලා ඉවරයි. ඊට පස්සේ ඔන්න යනවා ගේට් එකට. ඉතින් මේ වෙලාවේ ගේට් එක ඕපන් වෙලා තියෙන්නේ. so excited ඉතින් යන්න. ඉතින් ඔන්න යනවා ඉතින් ගේට් එක බලා. ඉතින් මේ පාර ෆ්ලයිට් එක ඩිලේ වුණේ නැහැ. ඇත්තටම අපිට ගානට on time මේගොල්ලෝ අපේ ඇතුළට ගත්තා. ඉතින් මේ තියෙන ඔන්න අපි යනවා ඇතුළට. අපේ සීට්ස් තියෙන තැනට එන්ප්ලේන් එක ඇතුළට මේ යන ගමන් තියෙන්නේ. ඔන්න ඉතින් අපි වාඩි වෙලා අපේ වින්ඩෝ සීට් එකකින් ඔන්න මෙන්න එළිය රෑට ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඩුබායි දාලා ගියාට ඉතින් ආයෙ ඩුබායි එනවනේ. ඉතින් දැන් තියෙන්නේ ලංකාව පැත්ත බලාගෙන යන්න. මේ දින ඉතින් අපිට ෆ්ලයිට් එකේදී හම්බෙච්ච කෑම මේ දින හස්බන්ඩ්ගේ මීල් එකේ ආයෙත් ටිකක් ගත්තා. මම ඉතින් වයින් එකක් ගත්තා. එයාට චිකන් එකකුත් මට ෆිෂ් එකකුත්. ඉතින් ශ්‍රී ලංකන් එයාලයින්ස් වල කෑම ගැන පොඩි අවබෝධයක් ගන්න ඕන නම් තමයි මම මේ ක්ලිප් එක දැම්මේ. කෑම හොඳයි. ඒ වගේම පිරිසිදුයි පිළිවෙලයි හැමදේම හොඳයි. ඩෙසර්ට් එකක්, එතකොට සලාඩ් එකක්, ඒ වගේම අපිට බත්තුයි, තව කරි එකක් එක්ක ෆිෂ් හෝ චිකන් ඒ වගේ දේවල් හම්බ වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට කූල් ඩ්‍රින්ක්ස්, ලිකර් ඒ වගේ දේවල් හම්බ වෙනවා. ඔන්න ෆ්ලයිට් එකෙන් බැහැලා පාන්දර මේ 4ට නැත්තම් 5ට වගේ අපේ එයාපෝට් එක. මේක ලංකාවේ එයාපෝට් එක. ඉතින් මේ තියෙන ලංකාවේ ඩියුටි ෆ්‍රී එක. අපිට ඉතින් ඩුබායි වලින් අපි බඩු ගත්ත නිසා අපිට ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න තරම් දෙයක් තිබුණේ නැහැ. ඉතින් අපි යන්නේ අපේ බෑග් ටික කලෙක්ට් කරගන්න. මොකද මේ වෙලාවේ බෑගේජස් ටික ඔක්කොම එන ගමන් තියෙන නිසා. ඔන්න ඉතින් මං ආවා මාව ගන්න මාමාව. ඔන්න මං ගෙදර යනවා. මීනේ අපේ ජානු. මීනේ අපේ ජානුලි. ඉනන්නේ. ini apa biru? Nama kau biru. Ini apa biru? Ini apa biru? Tidak langsung tidak. Ini apa candra langsung dinawan rontula. Ini apa candula? ඉතින් අපිට අකහනියක් දුවගෙන එන්නේ ගෙදර අය බලන්න වගේම පවුල් දෙකටම ඉන්න මේ පුංචි පැංචු තුන්දෙනා බලන්න තමයි. ඉතින් හුරතල් කරන්න තමයි ගොඩක්ම කැමති. ඉතින් මොකද මෙයාලා හැමදාම පොඩියට ඉන්නේ නැහැනේ. ඉතින් ඔන්න ඔහම තමයි මේ දවස් ටික ගත වෙන්නේ. තවත් වීඩියෝස් අරන් එන්න තියෙනවා. ඉතින් මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ඊතර වීඩියෝස් අරන් එන්න. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හෂාන් අදර YouTube channel එක subscribe කරලා තියාගන්න. bye bye.